අයිබෝවන් සුබ දවසක් වසනාවන්ත දවසක් වෙන්න කියලා අද දවසෙත් ඉතාමත් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. අද කතා කරන්න හිතුවා ටිකක් වෙනස් මාතෘකාවක් සම්බන්ධයෙන් හුඟක් කාලයකට පස්සේ තමයි ඔබට මාව මේ විදිහට මුණ ගැහෙන්නේ. ඉතින් මේකට හේතු ගණනාවක් තිබුණා. ඒ කියන්නේ පහුගිය කාලේ මගේ ඇකඩමි එකේ වැඩ කටයුතු තිබුණා. ඉතින් අපි ජ්‍යොතිෂ පාඨමාලාව එක කණ්ඩායමක් අවසන් කරා පහුගියදා මාස 6ක් තිස්සේ ඉගෙනීම් කටයුතු ඒ දේවල්ට යොමු වෙලා හිටිය නිසා ඔබට කතා කරන්න බැරි වුණා. මේ ඉගෙනීම් කටයුතු අවසානයේදී අපි ටිකක් උත්සවාකාරයෙන් උත්සවාශ්‍රයයෙන් සහ ටිකක් ශාස්ත්‍රීය විදිහට යමක් කරන්න පෙළඹුණා. ඒ තමයි අපේ ධන ආකර්ෂණ මංජුසාව. ඉතින් මේ මංජුසාව සම්බන්ධයෙන් හුඟක් අය දුරකථනයෙන් කතා කරනවා, ප්‍රශ්න අහනවා. කොහොමද මේක වෙන්නේ? මොකද ඒකට හේතුවක් තියෙනවා. මම සාමාන්‍යයෙන් මෙතෙක් කාලයක් මගේ YouTube ජීවිතය තුළ කිසිම දෙයක් මේ ව්‍යාපාරික දේවල් සහ මුදල් කරන දේවල් සම්බන්ධයෙන් ඔබත් එක්ක කතා කරලා නැහැ. ඒ නිසාම හුඟ දෙනෙක් ප්‍රශ්න අහනකොට මගෙන් මොනවා හරි අපිට සෞභාග්‍ය උදා වෙන්න, අපේ ගෙදර තියෙන වාස්තු දෝෂ එහෙම නැත්නම් අඳුරු ශක්තිය නැති වෙන්න, අපේ මේ කේන්දරය තුල තියෙන දෝෂ නැති වෙන්න අපිට මොනවා හරි කරලා දෙන්න පුළුවන්ද කියලා අහද්දි මම දුන්න උත්තරේ තමයි එහෙම දේවල් මම කරන්නේ නැහැ කියලා. හැබැයි එහෙම දේවල් මම නොදැන නෙමෙයි කිව්වේ. ඒ දේවල් කරන්න ටිකක් අපහසු නිසා. ඒ වුණත් අපේ කණ්ඩායම මට මගෙන් ජ්‍යොතිෂය ඉගෙන ගන්න පිරිස මම කවදාකවත් උගන්වලා නැති කෙනෙක්. ඉතින් මට 63 දෙනෙක් විතර එකතු වුණා මගෙන් ජ්‍යොතිෂය ඉගෙන ගන්න. මේ අය මගේ ජීවිතයට එකතු වුණේ මගේ ජීවිතේ ටිකක් විශාල සම්දිස්ථානයකදී. ටිකක් අසරණ වුණ අවස්ථාවක තමයි මේ අය මගේ ජීවිතයට එකතු වුණේ. ඒ නිසාම මට ඕනේ වුණා මේගොල්ලන්ගේ ජීවිත ශාස්ත්‍රීය කරන්න. මොනවා හරි දෙයක් මට දෙන්න පුළුවන්ද කියලා. ඒ අතර මගේ ගුරුතුමා මට දුන්න වටිනාම දායාදේ, මට දුන්න වටිනාම ගුරු මුස්ටිය ඇතුළත් වටිනාම දේ මම මේ අය වෙනුවෙන් කරනවා කියලා හිතුවා. මේක කරන්න ලේසි වුණේ නැහැ. ටිකක් අමාරු කාර්යයක්. සාමාන්‍යයෙන් තනියෙන් කාන්තාවකට අත ගහන්න පුළුවන් දෙයක් නෙමෙයි මම සහ මගේ ගෝල පිරිස එකතු වෙලා මේ කරේ. ඉතින් 12 වැදෑරුම් ධනාකර්ෂණ මංජුසාව කිව්වහම ටිකක් නුහුරු වචනයක්. මොකක්ද මේ ධනය ගැන අහලා තිනවා, ආකර්ෂණය ගැන අහලා තිනවා, මංජුසාවක් ගැන කතා කරලා අහලා තිනවා. 12 වැදෑරුම් කියන කතාව ටිකක් වෙනස් එකක් වෙන්න ඇති. ඒ නිසා තමයි මේක හුඟ දෙනෙක්ගේ කතා බහට ලක් වෙන්න හේතු උනේ. මේ මංජුසාව මොකක්ද කියලා කතා කරොත් ධනෙ කිව්වහම අපිට ඉස්සරෝම හිතෙන්නේ තමයි සල්ලි, මිල මුදල්. එහෙම නැත්නම් රුපීස් සෙන්ස්. මේක තමයි අපි දන්න දේ ධනෙ කියලා. හැබැයි අපි දන්න ධනෙ අතර ඔය දේවල් තිබුණට ඇත්තටම සල්ලි තියෙන මිනිස්සු ඉන්නේ සතුටින්ද? ඇත්තටම සතුටින් ඉන්න මිනිස්සු ගාව ඔය කියන තරම් සල්ලි තියනවද? ඒ වගේම අපිට සතුටුයි කියලා පේන දේවල් අතර අපි නොදකින දුක් සහිත දේවල් තියනවද? අපි කොච්චර පොසිටිව් වුණත් අපි නොදැනීම අපේ හිත නෙගටිව් වෙන වෙලාවල් තියෙනවද? මේ වගේ දේවල් ඔබත් ඕන තරම් අත්දැකලා ඇති. සමහරු කියනවා මේ සල්ලි මොකටද? මේ සල්ලි තිබුණට මට ඕනේ ආදරේ මට ලැබෙන්නේ නැහැ. සමහරු කියනවා මේ ජනප්‍රියත්වය මොකටද? මේ ජනප්‍රියත්වය තිබුණට මට ඕනේ ආදරේ සෙනෙහස රැක බලා ගැනීම මේව මට ලැබෙන්නේ නැහැ. අපි හැමෝටම මෙහිම අපිට නොලැබෙන දෙයක් තියෙනවා ජීවිතේ. හැමෝම ඒ දේ හංගගෙන ජීවත් වෙනවා. හරි හොඳට hina වෙලා ජීවත් වෙනවා වගේ පෙන්නනවා. මේක අපි හුඟ දෙනෙක් දන්න රහසිගත ඇත්තක්. හැබැයි ධන ආකර්ෂණ එහෙම නැත්නම් 12 වැදෑරුම් ධනෙ ගත්තාම පුද්ගලෙක් පොහසත් කියලා කියන්න සල්ලි විතරමක් තිබිලා බෑ. පුද්ගලෙක් පොහසත් වෙන්න නම් ඒ පුද්ගලයාට පිරිවර ඉන්න ඕනේ. පරිවාර සම්පත්තිය තියෙන්න ඕනේ. ඒ වගේම මේ පුද්ගලයාට ටිකක් හොඳ කමෙන්ට්ස් එන්න ඕනේ. කියන්නේ හොඳ මිනිස්සු අතර හොඳ නමක් දිනා ගන්න ඕනේ. ඒ වගේම ආකර්ෂණීය රූපයක් තියෙන්න ඕනේ. ආකර්ෂණීය රූපයක් තිබ්බා කිව්වම හැම සුදු වීම නෙමෙයි මේ කතා කරන්නේ. එයා කතා කරන විදිය, හඬ පෞරුෂය, එයාගේ කතාවට අනිත් අය අහුම්කම් දෙනවද? ඒ කතාවට අනිත් අය අවනත වෙනවද? ඒ කතාව තුල හරවත් දෙයක් තියෙනවද? මේ සියල්ලම පොහොසත් මිනිස්සු සතුව තියෙන දේවල්. හැබැයි ලංකාවේවත් ලෝකේවත් මේ සියල්ලෙන්ම පොහොසත් මිනිස්සු අපිට හොයන්න බෑ. හැබැයි අපි උත්සාහ කරොත් මේ தත්ත්වයට ළඟා වෙන්න අපිට බැරි නැහැ. පොහොසත් මිනිස්සෙක් නොවෙන්න හේතු ගණනාවක් බලපානවා. ප්‍රධානම හේතුව තමයි බ්ලැක් එනර්ජි කියන එක. අපි වටා තියෙන අඳුරු ශක්තිය. අපේ හිතින්ම ගොඩනැගිලා තියෙන නෙගටිව්
සිතුවිලිත් එක්කෙන අඳුරු ශක්තිය, ඒ වගේම අපි ඇසුරු කරන අය අපිට දක්වන ප්‍රතිචාර, ඒ වගේම අපිට කියන කතා, ඒ අයගේ දුක් අඳුරන, ඒ අයගේ කරදරත් එක්ක අපිට එන බ්ලැක් එනර්ජි එක අඳුරු ශක්තිය. ඒ වගේම අපේ ජීවත් වෙන නිවස සහ නිවසේ වටපිටාව අතර තියෙන අඳුරු ශක්තිය. ඔගොල්ලෝ දන්නවා සමහර ගෙවල් තියෙනවා හරි අඳුරුයි වගේ කියලා කියනවා අපි. එළියක් නැහැ. කිසිම ගතියක් නැහැ. කිසි එළියක් නැහැ. ලොකුවට හදලා තිබුණාට ඒ ගෙදර කිසි එළියක් නැහැ කියලා කියනවා. සමහර පුංචි ගෙවල් තියෙනවා හරිම ලස්සනයි. හරිම එළියයි. හරි ප්‍රියමනාපයි. ඒ ගෙදර මල් ගස්වල වුණත් මල් පිපෙනවා. සමහර ගෙවල් තියෙනවා ඒගොල්ලෝ ගොඩාක් වියදම් කරලා මල් හදලා. හැබැයි මල් පිපෙන්නේ නැහැ. ඒ වත්තට කුරුල්ලෝ එන්නේ නැහැ. ඒ වත්තට සමනල්ලු එන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ගෙදර නිකන් හුදෙකලා වෙලා. හුදෙකලා බවින් පිරිච්ච අඳුරු පාළු මූසල ගතියක් තියෙනවා. ඒගොල්ලන්ගේ ජීවිත ඇතුලේ එහෙම තියෙනවා. එතකොට මේ தත්ත්වය නැති කරගන්න නම් මොනවද කරන්න ඕනේ කියලා අපි බැලුවොත් එහෙම අපි මේ මංජුස්සාව හැදුවේ ඒක නිසා. ඉතින් හුඟ දෙනෙක් අහලා තිබුණානේ මේ මංජුස්සාව මැතිරුවේ මොන වගේද කියලා. ඔව් අපි මුලින්ම මේක මතුරන්න ගත්තේ මෝරපිරිත. අපි දන්නවා මෝරපිරිත බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව ආත්මයක මොණරෙක් වෙලා ලස්සන රණ මොණරෙක් වෙලා හිටියා. ඉතින් මේ රණ මොණරව දඩයම් කරන්න බොහෝ මිනිස්සුන් බොහෝ සතුන් පෙළඹුණාම මේ රණ මයුරා උදේට සහ හවසට Tamanගේ ආරක්ෂාව පිණිස භාවිතා කරපු ගාථා රත්නයක් තමයි මේ මෝරපිරිත කියලා කියන්නේ. මේ මෝරපිරිත සජ්ජායනය කරලා 7 වරක් 3 වරක් සජ්ජායනය කරලා ගියොත් එහෙම තමන්ට ආරක්ෂාව සැලසෙනවා කියලා කියනවා. ඉතින් පහුගිය කාලේ වාහන අනතුරුත් එක්ක මේ මෝරපිරිත ගැන හුඟ දෙනෙක් කතා කරන්න පෙළඹුණා. ඇත්තටම මේක පුදුමාකාර වාසනා ගුණයකින් යුක්ත පිරිතක්. එතකොට අපි මුලින්ම මේ මෝරපිරිතෙන් මේක ආරම්භ කරන්න හේතුව තමයි අපි වටා තියෙන අඳුරු ශක්තිය ඉවත් වෙලා අපිට ආරක්ෂාවක් සැලසෙන්න ඕනේ. ඉතින් ඔබ දැක්ක අපේ කටයුත්ත කරද්දී අපිට වර්ෂාවෙන්වත් හානියක් සිද්ධ වුණේ නැහැ. කිසිම කෙනෙකුගෙන් අපිට හානියක් දෝෂයක් මොනවත් සිද්ධ වුණේ නැහැ. මේ පිරිත අපි හුඟ වෙලාවක් සජ්ජායනය කරා. ඒ වගේම තමයි ඊළඟට අපි සබ්බපාපස්ස ගාථාවේදී කොඩි වින 100ක් කරත් ඒ කොඩි වින ඒ වගේම වින බන්ධන අදෘශ්‍යමාන ශක්තියින් අමනුෂ්‍ය දෝෂ මේ සියල්ල ඉවත් කරන්න සබ්බපාපස්ස ගාථාවට පුළුවන් වෙනවා. ඉතින් අපි මේ ගාථාවත් 108 වාරයේ ගානේ එක්කෙනෙක් ඒ කියන්නේ අපිට 140ක් විතර එකතු වුණා. එතකොට එක්කෙනෙක් 108ක් කිව්වොත් එහෙම මෙතන ලොකු ශබ්දයක් ලොකු තරංග ශක්තියක් විශ්වයට නිකුත් වෙන්න හේතුවක් වුණා. ඉතින් මේ විදිහට අපි ඊට පස්සේ රාත්‍රී 12න් පස්සේ තමයි අපි අපේ ධන ආකර්ෂණ මන්ත්‍රයේ විශේෂ මන්ත්‍රයක් මේක සාමාන්‍යයෙන් කාටවත් දෙන්නේ නැති මන්ත්‍රයක්. ඉතින් මේක කාන්තාවක් විදිහට මට භාවිතා කරන්න ලැබීමත් මම හිතන්නේ වාසනාවක්. මේක සාමාන්‍යයෙන් පුරුෂයන් විතරක් භාවිතා කරන මන්ත්‍රයක්. හැබැයි මේක මොකක්දෝ හේතුවකට මට ලැබුණා වගේම මම ඒක මගේ සිසුන්ටත් දුන්නා. ඉතින් මේක දෙන්න විශේෂ කාර්යයන් ටිකක් අපිට කරගන්න උනා. මේ මන්ත්‍රය එහෙම ලේසියෙන් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද අපි දන්නවා වස්වැදීම් සම්බන්ධයෙන් මේ මන්ත්‍රය වස්වදින මන්ත්‍රයක්. ඉතින් මේක දෙන්න අපිට ලොකු දෙයක් කරන්න සිද්ධ වුණා. ඒ තමයි අපි දවස් 14ක් එක දිගට පේුණා. පේවීමේදී කිසිම මස් මාංශයක් අනුභව කරන්නේ නැතුව. ඒ වගේම කායික සම්බන්ධතාවලින් වැළකීලා ඒ වගේම මල ගෙවල් වල ඒ වගේම ඔය අපි කිලි කියන දේවල් හැබැයි මම ඔය මගේ ජීවිතේ කිලි විශ්වාස කරන්නේ නැහැ. නමුත් අපි මල ගෙවල් වල ඒ වගේම ඔය කොටහළු ගෙවල් වල යන්න එපා කියලා කිව්වා. ඒකෙදි තියෙන වෙනත් ශක්තියක් තියෙනවා, ඍණ ශක්තියක් තියෙනවා. ඒකට තමයි ඔය කිලි කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපි තාම ශ්‍රද්ධාවෙන් පේුණා විතරක් නෙමෙයි අපි ගහට අට සීලය, ගෘහස්ත අට සීලය කියලා තියෙනවා. මේ ගෘහස්ත අට සීලය මේ දවස් 14 පුරාම අපේ පිරිමි පාර්ශවය, කාන්තා පාර්ශවය රැකීමෙන් තමයි අපි මේ පේවීම කරේ. ඒ වගේම මේක තිබුණේ මගේ ගෙදර. එතකොට මගේ ස්ථානය පිරිසුදු කරගන්න ඔබ නොදන්නවා වුණාට මට මාස 6ක්ම මහන්සි වෙන්න සිද්ධ වුණා. මේ ස්ථානයේ අලුත් එකක්. ඉතින් මෙහි ගොඩක් ලොකු අඳුරු ශක්තියක් තිබුණා. ඒක මේ ගමේ හැමෝම දන්න කාරණයක්. ඉතින් ඒ අඳුරු ශක්තිය ඉවත් කරගන්න මට ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුණා. ඒකයි පහුගිය කාලේ ඕගොල්ලන්ට මාව පෙනුන්නේ නැත්තේ. ඕගොල්ලන්ට මම මේ ගෙදර ගනිද්දි කොහොමද තිබ්බේ කියලා
පෙන්නවා. ඊට පස්සේ මම දැන් මේ මගේ ගෙදර තියෙන විදිහ ඉතින් මේ විදිහට මල් මං හිතන ලක්ෂ ගානක මල් මම හැදුවා. ඒ වගේම උදේ හවස සබ්බපාපස්ස ගාථාව, ඒ වගේම කුරුඳු පහන, ලුණු පහන, මේ වගේ විශාල මම දන්න කියන සෑම දෙයකින් මේ වගේම විශ්වයට තියෙන පහන, මේ පහන නිසා තමයි මට මේ ගේ හම්බුනේත් ඇත්තටම. ඒතකොට මේ දේවල් මම ඒ විදිහටම අනුගමනය කරමින් මාස 6ක් තිස්සේ මගේ ස්ථානය මම පිරිසිදු කරගත්තා. ඉතින් මෙහි ගමේ අයත් ඔක්කොමලා දන්නවා කවදාකවත් මේ ගෙදරට මස් මාළු අරගෙන එන්නේ නැහැ. ඉතින් අර මස් මාළු වල තියෙන නරක ශක්තිය අපේ ගෙදර තුල තිබුණේ නැහැ මාස 6ක් පුරාම. ඒ වගේම මගේ චූටි දුව ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ප්‍රෝටීන් අවශ්‍යතාවය තියෙනවා. නමුත් එයා පවා මේ වෙනුවෙන් කැප වුණා. එහෙම කැප නොවි මේක කරන්න බෑ. එතන මේ ස්ථානයේ පිරිසුදුකම ගැන හිතන්න වුණා මට හුඟක් ලොකුවට. ඉතින් ඒක මාස 6ක් පුරාම මම ආවේ දෙසැම්බර් 13 මේ ගෙදරට. මේ මැයි 27 මගේ උපන්දිනය දක්වාම මට සිද්ධ වුණා මේක අලුත් වැඩියා කරමින් මම හිතන්නේ දවස් 180ක් විතර හැමදාම අපේ ගෙදර වැඩ. ඉතින් මේක දන්නවා ගමේ අය කවුරු හරි වැඩ කරන මොනවා හරි වැඩක් මේ ගෙදර තියෙනවා. ඉතින් ලොකු වියදමක් මට දරන්න සිද්ධ වුණා මේ වෙනුවෙන්. මොකද මේ තරම් පිරිසිදුව පිවිතුරුව මේක කරගන්න ලේසියෙන් කෙනෙකුට බෑ. මට තියෙන පරිවාර සම්පත්තිය තමයි මේකට ගොඩක් ඉවහල් උනේ. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා මේ ස්ථානය පිරිසිදු කරගෙන මේක පටන් ගන්න දාට පෙර දවසේ ඉඳලා අපිට සිද්ධ වෙනවා ඊ타ත්ම හිත එක තැනකට ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒක භාවනාවක් වගේ කරන්න ඕනේ. පුංචි සිතුවිල්ලක්වත් මේක ඊටාම අපහසුයි කන්ට්‍රෝලින් කියන එක අමාරු පිරිසක් තමයි ලාංකිකයෝ විදිහට අපි. ඉතින් සිතුවිලි වලින් අපි පිරිසිදු වීම ආරම්භ කරන්න ඕනේ. අපේ ශක්තිය සම්පූර්ණයෙන්ම නෙගටිව් සිතුවිලි එකක්වත් නොවන තැනට අපේ හිත පාලනය කරගන්න ඕනේ. ඉතින් භාවනාවෙන් අපි මේක සිද්ධ කරන්න පෙරදා ඉඳලා අපි භාවනාවෙන් අපේ හිත පුදුමාකාර විදිහට එක තැනකට එක සමාධියකට ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක කරද්දී ශබ්ද පූජාව අනිවාර්යයි. විශ්වයට කරන ශබ්ද පූජාව තුළින් තමයි අපි මේකේ විශ්වයේ ආශිර්වාදය ලබා ගන්නෙ. ඒ වගේම අපි ඔබ දන්නවා අපි මේක කරන්න කලින් මිනිසුන් දහස් ගණනකගේ කුසගිනි නිවන්න ඕනේ. ඉතින් දන්සලක් කරන්න ඕනේ. ඒ වෙනුවෙනුත් විශාල වියදමක්. ඒ වගේ මේ වෙනුවෙන් මම කාගෙන්වත් රුපියලක්වත් ගත්තේ නැහැ. අපේ ක්ලාස් එකේ අය තමයි මේකට උදව් කරේ. පිටින් කිසිම කෙනෙක්ගෙන් දායකත්වය ගත්තේ නැහැ. අපේ පන්තියේම ළමයි තමයි මේ දන්සල වෙනුවෙන් සැපයුවේ. ඊටු ටික තමයි මට සපයා ගන්න පුළුවන් වුණේ. ඒකටත් ලොකු වේදමක් අපිට දරන්න සිද්ධ වුණා. එතකොට මේ මිනිසුන් දහස් ගණනකගේ ආශිර්වාද ලබා ගත යුතුයි මේ වැඩේට. ඒ වගේම තමයි සබහාදාමයේ ආශිර්වාදය අනිවාර්යෙන් ගන්න ඕනේ. නර්තනය, බෙර වාදනය, සක්පිබීම මේ වගේ දේවලින් ශබ්ද පූජාවකින් අපි මේ දේ කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි මගේ ස්ථානය මට පුළුවන් විදිහට මම පිරිසුදු කරගත්ත ස්ථානයේට මේගොල්ලන්ව මේ මන්ත්‍රය දෙන්න ලෑස්ති වෙන්නකොට ඒගොල්ලන්ට වෙනත් ඇඳුමක්, ඒ කියන්නේ කොණ්ඩේට මල් ගවසලා කාන්තාවන ආභරණ පැළඳලා පිරිසිදු ඇඳුමක් ඇඳලා, ඒ කියන්නේ සම්පූර්ණ කාන්තා ස්වරූපේ පෙන්වන්න ඕනේ. මේගොල්ලන්ට අඳින්න යන්නත් අර මනමාලියන්ට වගේ නැකතකට තමයි දැන් පිටත් වෙන්න කියලා මං කියන්නේ. ඊට පස්සේ වෙනම තැනක අඳින්නෙත් මේගොල්ලන් සැරසෙන්නෙත් වෙනම තැනක. එහෙම සැරසිලා ඒ සැරසීමෙන් ඒ සැරසුණ ඇඳුමින් පිටත් වෙන්නත් නැකතක් තියෙනවා. වගේම මේ නැකතත් එක්ක පිටත් වෙලා පෙරහැරකින් මේගොල්ලෝ වඩම්මගෙන ඇවිල්ලා ඊට පස්සේ ජයමංගල ගාථා කියලා පොල් ගෙඩියක් බිඳලා අපි අර මඟුල් ගෙවල් වල පොල් බිඳිනවා. ඔයගොල්ලෝ දැකලා ඇති සියලු වස්තුස් නිවාරණය වෙන්න කියලා හිතාගෙන එහෙම තමයි නැකතකට තමයි මේ මේසේ වාඩි කරවන්නෙත්. එතකොට අපි මේක ආරම්භ කරන්නේ නැකතකට. මේ මේසේ වාඩි කරන මේ සියල්ලම බලවත් නැකත් වලට තමයි සිද්ධ වුනේ. ඉතින් එහෙම සිද්ධ වෙලා ඊට පස්සේ අපි කොරහක් වතුර දාලා තියෙනවා මූණ බලන්න. ඒගොල්ලන්ට මේ මන්ත්‍රය සිද්ධි කරගන්න තුරු කණ්ණාඩියකින් මූණ බැලීමවත් එපා කියලා කියනවා අපි. ඊට පහුවදා තමයි නැවත කොරහේ වතුර වලින් මූණ බලලා ඊට පස්සේ තමයි ඒගොල්ලන්ට කණ්ණාඩියකින් මූණ බලන්න පුළුවන් වෙන්නේ. මේ සියලුම දේ පුරාණ චාරිත්‍ර අනුවම තමයි අපි සිද්ධ කරේ. ඉතාමත් පිරිසිදුව ඔබට පේනවා.
මේ විදිහට තමයි අපේ මේසේ සකස් වෙලා තිබුණේ. ඊට පස්සේ අපි හැමෝම එකා වගේ මේ දේට යොමු වෙන්න ඕනේ. මොකද කිසිම හේතුවකින් කිසිම කෙනෙකුගේ හිත රිදෙන්න බෑ. ඉතින් මට මේකෙදි ලොකු වගකීමක් තිබුණා. හේතුව තමයි මම ක්ලාස් එක කරා වුණාට මම නන්නාඳුනන පිරිසක් තමයි මම මගේ ගෙදරට මේ එක් කරගෙන එන්නේ. ඒ විතරක් නෙවෙයි රාත්‍රියක් ගත කරන්නේ මම නන්නාඳුනන කණ්ඩායමක් සමග. අපි ඔන්ලයින් සම්බන්ධ වුණාට ඒ කවුරුත් රූපයෙන් දැකලා තිබුණේ නැහැ. ඒ වගේම තමයි ඊට වඩා දෙයක් සිද්ධ වුණා. අපේ ගොඩක් ක්ලාස් එකේ ළමයි ඉන්නේ පිට රට. ඉතින් ඒගොල්ලන්ගේ හස්බන්ඩ්ලා එහෙම නැත්නම් සහෝදරවරු පුතු අපිත් එක්ක එකතු වුණා. එතකොට මේ අය අපි කොහොමවත් දන්නේ නැහැ. අනිත් අය ඔන්ලයින් සම්බන්ධ වුණත් මේ අයව අපි කොහොමටවත් දන්නේ නැති පිරිසක්. ඉතින් මේ අයත් එක්ක නාඳුනන කාන්තා කණ්ඩායමක්, නාඳුනන පුරුෂ කණ්ඩායමක් සහ මම රාත්‍රියක් ගත කිරීම කියන එක ලංකාව වගේ රටක ටිකක් අපහසු දෙයක්. නොඑක් කටකතා ඒ වගේම නොඑක් සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අපි මේ සියල්ල සිද්ධ නොවෙන්න කිසිම කෙනෙකුගේ හිත නොරිදෙන්න පුදුමාකාර සටනක් මට කරන්න සිද්ධ වුණා. මේ විදිහට කරපු මේ මංජුස්සාවේ ඇතුළත් වෙන්නේ මොනවද කියලා ඇහුවොත් එහෙම මෙන්න මේ දේවල් ටික තමයි ඇතුළත් වෙන්නේ. මේ තියෙන්නේ රත්තරන් කෑල්ලක්. මේ රත්තරන් කෑල්ල අපිට ගන්න බෑ වෙන තැන් වලින්. ඒ කියන්නේ අපි දැන් මේ දාලා ඉන්න රත්තරන් බඩු තියෙනවනේ. ඒව හදලා තියෙන්නේ මේ රත්තරන් කැඩෙන හින්දා. ඒ කියන්නේ නම්‍යශීලී ගුණේ නැති හින්දා මේවට තඹ වගේ දේවල්, රිදී වගේ දේවල් යම් ප්‍රමාණ වලින් ඇතුළත් කරනවා අපි පැලඳගෙන ඉන්න ජුවලරි වලට. එතකොට මේ රත්තරන් එක ගන්න ඕනේ කැරට් 24 කිසිම දෙයක් මිශ්‍ර නැති රත්තරන් එකක්. මේක අපිට ලොකු අභියෝගයක් වුණා කොහොමද මේක ගන්න කියලා. වාසනාවකට මම මේ ගැන කියනකොට මගේ ක්ලාස් එකේම ඉඳලා තියෙනවා වෙන්නපුව රන්මුතු ජුවලර්ස් ආයතනයේ අධිපතිතුමාගේ අම්මා ඉඳලා තියෙනවා. ඉතින් එතුමිය මට කතා කරලා කිව්වා මිස් මම දෙන්නම් කියලා. ඇත්තටම එතුමිය විශාල පාඩුවක් මේ වෙනුවෙන් සිද්ධ කරගත්තා. ලක්ෂ 25ක දේවල් ටිකක් අපිට දුන්නා. දැන් මම මේක ගන්න අවුරුදු 14කට කලින් මම රත්තරන් හොයද්දී අපිට හම්බුනේ රත්තරන් චූටි කුඩු ටිකක් විතරයි. ඒක සංකේතයක් විදිහට. ඊට පස්සේ මුතු ඇටයක් අපිට ගන්න වුණා. මෙන්න මේ විදිහට තමයි මුතු ඇටේ තියෙන්නේ. මේ මුතු ඇටය මුතු බෙල්ලන්ගෙන්ම ගන්න මුතු එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ කෘතිම මුතු තියෙනවා හුඟක් වෙලාවට. මේ මුතු ඇටය බෙල්ලෙක්ගෙන් ගත්ත මුතු වෙන්න ඕනේ. ඉතින් මුතු බෙල්ල වගා කරන්න ඕනේ. වගා කරන හැම බෙල්ලෙක්ගෙම මුතු නැහැ. එතකොට මුතු ගන්න සෑහෙන මහන්සියක් වෙන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන රිදී ටික මේ වගේ රිදී කොටසක් අපිට දාන්න වෙනවා. නූල් රිදී කියන එක පියෝ සිල්වර් කියලා අපි කියනවා. මේ සිල්වර් වල කිසිම දෙයක් අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ වගේම මේ වගේ මැණිකක් මේ මැණික අපිට දුන්නේ අපේම ක්ලාස් එකේ පාටලී කියලා යාළුවෙක් ඉන්නවා. එයා තමයි යාගේ මහත්තයා තමයි අතරම අපි වෙනුවෙන් මේ දායකත්වය ලබා දුන්නේ. මේ මැණික මේක ඔයගොල්ලන්ට හිතෙනවා ඇති මැණිකක්ද කියලා. ඔව් මේක මැණිකක්. මේ වගේ තමයි නියම මැණික් තියෙන්නේ. ඔය ඔයගොල්ලන්ට හම්බෙන්නේ කට් ඇන්ඩ් පොලිෂ් කියන. ඒ කියන්නේ කපලා ඔපදාපු මැණික් තමයි ඔයගොල්ලන්ගේ ජුවලරි වල ඔය තියෙන්නේ. හැබැයි ඔයගොල්ලන්ට පතලෙන් හම්බෙන මැණිකක් කවුරුත් දැකලා නැත්තම් මෙන්න මේ වගේ තමයි. ඉතින් මේකේ ප්‍රමාණ තියෙනවා. මැණික් වල අපි බර තීරණය කරන්නේ කැරට් වලින්. මේකේ ප්‍රමාණ මේකේ වටිනාකම තීරණය කරන්නේ කැරට් වලින්. එතකොට මේ මැණික අපිට ලබා දුන්නා ලක්ෂ ගාණක් වියදම් කරලා අපි වෙනුවෙන් ලොකු පාඩුවක් සිද්ධ වුණා ඒ අයට. ඉතින් මේ මැණික අපිට ලබා දුන්නා මේ කාකනිල් කියන මැණික. මේකට දාන්න පුළුවන් තවත් මැණික් වර්ග. නමුත් ඒවා ඊටාම මිල අධික මැණික් නිසා අපි කාකනිල කියන මැණික යොදාගත්තා. ඉතින් මේකට දාලා තියෙන්නේ රන් රිදී මුතු මැණික්. රන් රිදී මුතු මැණික් තමයි දාලා තියෙන්නේ. ඒ පොඩි කොටස දාපුවාම හරියටම මෙන්න මෙච්චරක් විතර මේ තියෙන්නේ. මෙන්න මෙච්චරක් විතර තමයි. එතකොට ඔයගොල්ලෝ ඔය ධනාකර්ෂණ මංජුස්සා කියලා ගේනේ වගේ මේ ටික නැහැ දකින්න. මේ ටික දැම්මොත් එහෙම ලොකු ගාණක් වෙනවා. නිකන් මතුරන් නැතුව මේක සිද්ධ කරන්නේ නැතුව බලවත් කරන්නේ නැතුව ඕගොල්ලෝ මේ ටික ඉල්ලුවත් ජුවලරියකින් මේ ටිකට ඕගොල්ලන්ට රුපියල් 50000කට වැඩිය මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. මොකද මේ රත්තරන් කෑල්ල තියෙනවනේ. මේ රත්තරන් කෑල්ල මේක මෙහෙම තිබුණාට මේක තව දේවල් එක්ක මිශ්‍ර කරලා ඒගොල්ලන්ට ජුවලරි එකක් හදන්න පුළුවන්. පොඩි ජුවලරි එකක් අද ඕගොල්ලෝ දන්නවා රත්තරන් පවුමක මිල කීයද කියලා. සාමාන්‍ය ලක්ෂ 3කට ආසන්න මිලක් වෙනවා. එතකොට මේ රත්තරන් කෑල්ල අපිට දෙන්නේ මේ මහත්මයා
නිර්ලෝභීව ඉදිරිපත් වුණාට අපි මේක රත්තරන් පවුම් 5ක් මේ මුට්ටි ටිකට යොදාගත්තා. මේ රත්තරන් පවුම් 5න් එයාට ගොඩක් ලොකු ජුවලරිස් ටිකක් හදලා. ඒ වගේම රත්තරන් පවුම් 5ක් කියලා කියන්නේ කැරට් 24 රත්තරන් පවුම්. එතකොට මේකෙන් එයාට තිබුණා ලොකු ජුවලරි ටිකක් හදලා ඒ ටික තමන්ගේ ව්‍යාපාරයේ දියුණුවට අලෙවි කරගන්න. ඉතින් එහෙම කරේ නැහැ. වෙන්නපුර රන්මුතු ජුවලර්ස් ආයතනය නැවතත් මතක් කරනවා. බොහොම ස්තුතියි. ඒ වගේම පාටලි මං හිතන්නේ අපේ මට ගොඩක් හිතවත් කෙනෙක් වෙලා ඉන්නවා. ඉතින් වරින් වර මට යම් දේවල් මගේ අඩුපාඩු දුර්වලකම් වුණත් පෙන්නලා දීදී. මොකද මට චුට්ටක් වැඩිමල්. ඉතින් ඒ පාටලිගේ සැමියාත් දරුවත් ඉතාමත් උනන්දුවෙන් මේ දේවල්ට මැදිහත් වුණා. ඉතින් එයාටත් තිබුණා මේ මැණික් ටික කපලා උපදාලා විශාල මිලකට දැන් මැණික් වල මිල දන්නවා අපි. සමහර මැණික් තියෙනවා කෝටි ගණන් වලට. සමහර මැණිකක් විතර ලක්ෂ 80ක් විතර වෙනවා. ඉතින් එහෙම තමයි මැණික් වෙළඳපොළ. නමුත් ඔවුන් මේ වෙනුවෙන් කැප වුණා. කිසිසේත් මම මේ මන්ත්‍ර දැනගත්තට මම මේ වගේ වත්පිළිවෙත් දැනගත්තට මට මේ වගේ මට සිද්ධි වෙන්න පුළුවන් වුණාට පේ වෙන්න පුළුවන් වුණාට මං හිතන්නේ මේ දෙන්නගේ සහයෝගය නොලැබෙන්න අපිට මේක කරගන්න බෑ. ඉතින් ස්තුතියි පාටලි ඒ වගේම ලලනි අක්කා දෙන්නටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ මේක මතුරද්දී අපිට එන ලොකුම ප්‍රශ්නේ තමයි අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් අපිට නිකන් කියලා බලන්න ඕගොල්ලෝ සබපාපස්ස ගාතාව එහෙම නැත්නම් ජයෝ මුනින්දස්ස ගාතාව මේ වගේ ගාතාවක් අපිට එක දිගට කියන්න පුළුවන්ද කියලා බලන්න. දැන් මගේ මේ උගුර මේ තත්ත්වයේ තියෙන නිසා හරි අමාරුයි. ඒ වගේම තමයි මේ ධනාකර්ෂණ මන්ත්‍රය අපි හුස්ම රඳවගෙන කියන්න ඕන වුණා. ඒ කියන්නේ මේ මන්ත්‍රේ පටන් ගැනීම සහ අනිත් මන්ත්‍රය ආරම්භ කිරීම අතර කිසිසේත් අපිට හුස්ම ගන්න බෑ. ඒකට අපේ ජීව ශක්තිය අපි මේ වෙනුවෙන් යොදවන්න ඕනේ. අපිට මේ පපුවේ හිර වෙලා තියෙනවා නිකන් ගුලියක් වගේ. තරම් හුස්ම අමාරුයි මේක. සැහෙන්න අමාරු වුණා මට අනිත් අයට ඒක ප්‍රැක්ටිස් කරවන්න. ඉතින් ඒ අමාරුවත් එක්ක අපේ ශක්තිය අපේ එනර්ජි එක තමයි මේ විශ්වයට යන්නේ. සෑහෙන ලොකු සටනක් කරන්න උනා මේ හුස්ම රඳවගෙන අපි මේක කියන්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් මම හිතනවා මගේ ජීවිතේ මම මිනිස්සු ගුරු මුස්ටි කියලා තියාගන්න දේවල් අතර හැබැයි එහෙම ගුරු මුස්ටි තිබුණ නිසා තමයි මේ ශාස්ත්‍ර මේ තරම් දුරකට ඇවිත් තියෙන්නේ. ඉතින් පාටලිගේ පුතා කතා කරලා කිව්වා ඇහුවා දැන් ඒ දරුවෝ තාක්ෂණය ගැන දන්න අය ඉන්නේ. ඉතින් එයා අහනවා මේක මොන හරි ඇප් එකකින් එහෙම නැත්නම් මේක නිකන් තාක්ෂණික විදිහට කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම එයාට කියලා පෙන්නුවා මෙන්න මෙහෙමයි කරන්නේ මේක. ඒ කියන්නේ හුස්ම දැන් අපි ආරම්භ කරන මන්ත්‍රය ගලාගෙන ගිහිල්ලා ඊගාව මන්ත්‍රය ආරම්භ කළා මේ මැදකදී තමයි අපිට හුස්ම ගන්න අයිතියක් තියෙන්නේ. ඉතින් මේක කොහොමද තාක්ෂණයට යොදවන්නේ කියලා ප්‍රශ්නේ මම අහුවාම ඒ පුතත් ඇත්තටම කිව්වා ඇත්ත තමයි. ඒ කියන්නේ තාක්ෂණයට හසු නොවන ඒ වගේම ඇස්වලට නොපෙනෙන මේක කියලා තේරුම් කරන්න බැරි නමුත් ශක්තිය තියෙන දේවල් ලෝකේ තියෙනවා. ඒ අතර මේ ධනාකර්ෂණ මන්ත්‍රය එහෙම එකක්. ඉතින් මේක මගේ සිසුන්ට දැන් පුළුවන්කම තියෙනවා භාවිතා කරන්න. හැබැයි ඒ අය තව කෙනෙකුට දෙනවා නම් මම අර කිව්වා වගේ දහස් ගණනකගේ කුසගිනි නිවලා ශබ්ද පූජාවන් පවත්වලා ජයමංගල ගීත ගායනා කරලා පොල් බිඳලා වස්තුස් ඇරලා කොරහකින් මූණ බලලා ඒ වගේම ස්ථානයේ මාස 6ක් තිස්සේ පේ කරගෙන තමන් මාස 6ක් තිස්සේ පේ වෙලා සැමියා බිරිඳගෙන් පවා ඈත් වෙලා ඉඳලා මේ විදිහට තමයි මේක කරගන්න පුළුවන් වෙන්නේ. හොඳයි මේක කරගත්තට පස්සේ අපිට ලැබෙන දේවල් මොනවද? ඒක තමයි හුඟක් දෙනෙක් ආසදේ. මේක කරගත්තාම 64ක් දෝෂ නිවාරණය වෙනවා. දෝෂ 64ක් කිව්වහම අපේ කේන්දරය තුල තියෙන දෝෂ තියෙනවා. ශනි මංගල දෝෂ, පුරුෂ මර දෝෂ, ස්ත්‍රී මර දෝෂ, බහු විවාහ දෝෂ, සරාගී දෝෂ, කඩහන්දි මර දෝෂ, අඟහරු දෝෂ ඔය වගේ කේන්ද්‍රය ආශ්‍රිතව තියෙන විවාහ දෝෂ ගණනාවක් අපිට තියෙනවා. ඒ නිසා තමයි අපේ පෞල් ජීවිතවල සම්බන්ධතාවල ප්‍රශ්න ඇති වෙන්නේ. ප්‍රේම සම්බන්ධතාවලටත් මේ දෝෂ බලවත් වෙනවා, බලපානවා.
එතකොට මේ දෝෂ නිසා තමයි අපේ රිලේෂන්ෂිප් වල ගැටලු ඇති වෙන්නේ. මෙන්න මේ වගේ දෝෂ එක්කෙනෙක්ගේ කේන්දරේ තියෙනවා අනිත් කෙනාගේ කේන්දරේ නැහැ. එතකොට ඒ කේන්දරේ ටොක්සික් වෙනවා මේ කේන්දරේ නන් ටොක්සික් වෙනවා. කොටින්ම කියනවා නම් ඒ කේන්දරේ පාපී වෙනවා මේ කේන්දරේ පිංකාරයි. ඉතින් මේ පිංකාර පාපී දෙන්නෙකුට එක ගමනක් යද්දි නොයෙක් ගැටලු මතභේද ඇති වෙනවා. ඒ නිසා පසුකාලීනව වෙන් වෙනවා. මෙන්න මේ කේන්දරයේ තුල තියෙන දෝෂ සම්පූර්ණ දෝෂ තත්ත්වය වගේම අපිට ස්ත්‍රී ශාප තියෙනවා පුරුෂ ශාප දුහිතෘ ශාප පීතෘ ශාප පුත්‍ර ශාප පක්ෂි ශාප සර්ප ශාප සුනක ශාප මිත්‍ර ශාප ඥාති ශාප මේ විදිහට ශාප ගණනාවක් අපේ කේන්දරවල තියෙනවා. මේ සියලුම ශාප වර්ග නිවාරණය කරගෙන දෝෂාවම කරගන්න මේක ඉවහල් වෙනවා. එම වෙනවා කියලා කියන්නෙම අපේ තියෙන බ්ලැක් එනර්ජි එකක් අපේ තියෙන සංසාරගත වෙන යම් බ්ලැක් එනර්ජි එකක් අඳුරු ශක්තියක් අපෙන් ඉවත් වෙලා යනවා. ඒ කේන්දරයේ තුල තියෙන දෝෂ ටික. ඒ වගේම අපල දෝෂ. ඔකකින් ගොඩක් අය දන්නේ අපල දෝෂ ඉවර වෙනවා මේ මංජුස්සාව තමන්ගේ ගෙදර උළුවස්සට උඩින් එල්ල ගත්තාම. ඒ වගේම අපිට තියෙන තව දෝෂ ටිකක් තියෙනවා. ඒ තමයි පාරිසරික වශයෙන් එන දෝෂ. ඒ කියන්නේ අපි ඉන්න පරිසරය සුළං තද පරිසරය සුළං එනවා වැඩි පරිසරයක නම් අපේ නිවසට අතු කඩා වැටීම් ඒ කියන්නේ සබහා දහමෙන් අපිට කරන විපත් වලින් අපිව ආරක්ෂා කරනවා මේ මන්ත්‍රය සජ්ජායනය කරලා මේ මන්ත්‍රයෙන් බලවත් කරගත්ත මේ මංජුස්සාව ඒක ඕගොල්ලෝ දැක්කා අපි මේ අපේ යවට පරිසරය අපි මේ කරේ මේක හුඟක් හුලන් තියෙන කාලේ